මට පපුවේ සෙම තියෙනවා, හතිය තියෙනවා, උගුරේ සෙම තියෙනවා, පීනස තියෙනවා කියා. මැසේජ් කමෙන්ට් දාපු ඇත්තෝ කෝ? අද වීඩියෝ එක සෙම්පතිලාට ලොකු කුඩා හැම දෙනාටම. අද තියෙන කරදරකාරීම ලෙඩක් නේ සෙම. අද මම සෙම යන්න බෙහෙත් වෙන්නේ පපුවේ සෙම, පපුව රූන් ගාන හතිය, උගුරේ නිතර සෙම් පටල බැඳෙන අය. පොදුවේ සෙම තියෙන හැම කෙනාටම හොඳයි. අද වීඩියෝ එක දෙහෙත කරගෙන සුව වුණාම දෙහෙතේ වටිනාකම තේරෙයි. කවුරු දේශන දුන්නත් දෙහෙත් කියලා දෙන්නේ නැහැ මේ පප්පා ඇරෙන්න. හරි මං දැන් කියලා දෙන ප්ලෑන් එකට අනුව බේත් ටික කරගන්න ඕනේ. බේත් බඩු කඩෙන් ගන්න. හුංගමලක කියන තෙල් එකෙන් කාලා. තෙල් එක උදේ හවස හිසට දාලා හොඳට මසාජ් එකක් දෙන්න. ඊට පස්සේ මේ බෙහෙත හදාගන්න. දැල්ල කිට්ටුවෙන් peeraකොළ ටිකක් කඩාගෙන සෝදලා වතුර අඩු කෝප්ප 7ක් දාලා හොඳට තම්බ ගන්න. ඒ ටික පෙරලා අරගෙන පැය 3කට වතාවක් අඩු කෝප්පයක් බොන්න දවස පුරාම. බේත් බඩු කඩෙන් ගන්න. සර්සපාදි තෙල් එකෙන් කාලක් මේ තෙල් එක පපුවේ ගන්න ඕනේ. පපුවේ ඉඳලා නිකට දක්වා උඩ අතට විනාඩි 10ක් ගන්න ඕනේ. දැන් පෙන්වන රූපයේ විදිහට ගන්න ඕනේ. තෙල් එක ගාලා ඉවර වෙනකොටම මේ පොට්ටිනි වලින් තවා ගන්න විනාඩි 10ක්. කුප්පමේනිය සම්පූර්ණ ගහ අරන් කොටලා පොට්ටිනි දෙකක් හදා ගන්න. තෙල් එක පපුවේ ගන්න කලින් පොට්ටිනි දෙක තැම්බෙන්න දාන්න. තෙල් එක ගාලා ඕර වුණ ගමන් ඒ තෙල් ගාපු ප්‍රදේශය විනාඩි 10ක් තවන්න. උදේ හවස කරන්න ඕනේ. මේ කසාය කඩෙන් ගන්න. ආඩතෝඩ මුල් කලන් 3යි, අරලු කලන් 3යි, වියලි මිදි කලන් 3යි, ඇහැල පොතු කලන් 3යි. පත 8කට හිඳවලා පත භාගයක් උදේ හිස් බඩට සවිද ලුණු ටිකක් සමග අනිත් පත භාගය හවසට සීනි ටිකක් එක බොන්න. දින 8ක් හිසට තෙල් දාන්න. පපුවේ තෙල් ගාලා තවන්න. peeraකොළ තම්බලා බොන්න. කසායයක බොන්න. හරි පිළිවෙලට ওই ටික කරගත්තොත් දින 14න් ලෙඩේ සුවනි. සීත කෑම කන්න එපා, රැට නාන්න එපා. ඔයා දැන් දන්නවනේ. කියන්න ඕනේ නැහැ. මම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන එකත් කියවලා ලෙඩේ ගැන අවබෝධයක් ගන්න. සුළුවෙන් සලකන්න එපා. තෙරුවන් සරණයි.